ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමගම පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථ වීම හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් පිළිබඳවයි අද අපි අවධානය යොමු කරන්නේ. පාප් වහන්සේ මියගිය බවට වෛද්‍යවරුන් ස්ථිර කළත් රෝමානු කතෝලික පල්ලිය එය පිළිගන්නේ නැහැ. ඒ සඳහා අතීතයේ සිට පැවතෙන sannivedana ක්‍රම කිහිපයක් පවතිනවා. මේවා අවුරුදු දහස් ගණනක සම්ප්‍රදායක්. ඒවා කිසිවිටකත් කඩකිරීමක් සිදුවන්නේ නැහැ. පාප් වහන්සේ නමක් මියගිය බවට නිල නිවේදනය නිකුත් කිරීමට බලය ඇති පුද්ගලයා වන්නේ කැමලන්ගෝ යන නමින් හඳුන්වන කාදිනල්වරයායි. කාදිනල් කැමලන්ගෝ යනු පාප් වහන්සේ රාජ්‍යත්වය දරු තුලන වතිකානුවේ උසස් තනතුරක්. පාප් ධූරය හිස් වූ විට ඊළඟ පාප්වරයා පත්වන තෙක් වතිකානුවේ දේපල සහ මුදල් භාරව තිබෙන්නේ මෙතුමාටයි. මීට අමතරව පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම තහවුරු කරන්නේද ඔහු විසිනි. පාප් වහන්සේ මියගිය පසු මුලින්ම වෛද්‍යවරයා විසින් තහවුරු කරනු ලබනවා. ඉන්පසු කාදිනල් කැමලන්ගෝ පාප් වහන්සේගේ පෞද්ගලික කුටියට යනවා. ඔහු පාප් වහන්සේගේ භෞතික නාමය 3 වාරක් කියනවා. උදාහරණයක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බෝගෝලියෝ යනුවෙන් 3 වරක් අඩගසනවා. එවිට පාප් වහන්සේගෙන් ප්‍රතිචාරයක් නැත්නම් කාදිනල් කැමලන්ගෝ විසින් එතුමන් මියගිය බවට තහවුරු කරනවා. ඉන්පසුව ඔහු ඒ බව කාදිනල් වරුන්ගේ මණ්ඩලය වෙත වාර්තා කරනවා. අවසානයේ ශුද්ධෝත්තම පියතුමා දෙවියන් වහන්සේ වෙත නික්ම ගිය බවට වතිකානුව විසින් ලෝකයට නිවේදනය කරනවා. රෝමයේ වතිකානුව ලෝකයේ කුඩාම රාජ්‍ය වුවත් ඒ ලෝකයේ පුරා විසිරී ඇති දැවැන්ත අධිරාජ්‍යයක මූලස්ථානයක්. බිලියන 1.2 කතෝලික ජන ප්‍රජාවගේ උත්තරීතරම නායකයාගේ බල කේන්ද්‍රය වන්නේ වතිකානුවයි. පාප් වහන්සේ ආධ්‍යාත්මික නායකයාව අමතරව වතිකානුවේ රාජ්‍ය නායකයා ලෙසත් ක්‍රියා කරනවා. වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවට පිටුපසින් ගස්වැල් වලින් පිරුණු මනරම් ගම්මානයක් තිබෙනවා. පාප් වහන්සේ ජීවත් වන්නේ මේ උද්‍යානයේ ඇති නිස්කලංක නිවස්නයකයි. යේසුතුමාගේ මරණයෙන් අවුරුදු 30කට පසුවයි මුල්ම පාප්වරයා බිහිවන්නේ. ඒ ශාන්ත පීතර හෙවත් යේසුස් වහන්සේගේ ගෝලයන් අතරින් ප්‍රධානියා වූ පේදුරුතුමයි. ඔහු යේසුස් වහන්සේගේ මරණයෙන් පසුව රෝමයට පැමිණ යේසුස් වහන්සේ විසින් කරන ලද දේශනා කිතුදහම නමින් ආගමක් බවට පත් කළා. එලෙස ඇරබි කිතුදහමේ නායකයා වන්නේ පාප් වහන්සේ. පාප් වහන්සේ මිය යාමට පසුව ලොව පුරා විසිරී සිටින කාදිනල් වරුන් වතිකානුවට පැමිණෙනවා. එහි අපොස්තලික මාලිගාවට රැස් වී නව පාප්වරයෙකු තෝරා ගැනීම සඳහා කාදිනල් කොන්ක්ලේව් නම් වූ ඓතිහාසික රැස්වීම පවත්වනවා. මෙම රැස්වීමේ මූලිකත්වය ගන්නේ කාදිනල් විද්‍යාලයේ පීඨාධිපතිවරයායි. දවස් කිහිපයක් ගත වුවත් නව පාප්වරයා තෝරාගෙන මිස ශාලාවේ දොරටු විවෘත කරන්නේ නැහැ. මෙම තීරණාත්මක කාලය තුල වයෝවෘද්ධ කාදිනල් වරුන් කිහිප දෙනෙක්ම මෙම ශාලාව තුල මිය ගොස් තිබෙනවා. මේ නිසා දැන් වයස අවුරුදු 80කට අඩු කාදිනල් වරුන් පමණයි මෙම රැස්වීමට සහභාගී කරගන්නේ. මේ කාදිනල් වරුන් අතරින් කිහිප දෙනෙකුයි පාප්වරයා ලෙස පත් කරගන්නේ. ඔහු 3න් 2ක ඡන්ද බහුතරයක් ලබා ගත යුතුයි. අවශ්‍ය ඡන්ද බහුතරය ලැබෙන තුරුම කිහිප වරක් ඡන්දය පවත්වනවා. වතිකානුවේ දුම්කවුලුවෙන් කළු පාට දුමාරයක් ලෙස පිටවන්නේ අසාර්ථක ඡන්දයක පත්‍රිකා පුරුෂන දුමාරයයි. පිටත රැස් වී නොයවසිල්ලෙන් සිටින ජනතාව කළු දුමාරයෙන් තීරුම් ගන්නවා තවවත් නව පාප්වරයෙකු පත් කර නොමැති බව. අවසානයේ නව පාප්වරයෙකු පත් කරගත් පසුව යම් රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර ඡන්ද පත්‍රිකා පුලුසා දමනවා. එවිට පිටවන්නේ සුදු දුමාරයක්. ඉන්පසුව ජනතාව ප්‍රීති ഘോഷා නගමින් බලා සිටින්නේ නව සුද්ධෝත්තම පියතුමාගේ නම හෙළි කරන තෙක්. ඉන් මද වේලාවකට පසුව පාප් තනතුරේ ලෝගුව හා සාටකය පැළඳගත් නව පාපතුමන් බැල්කනියට පැමිණ ජනතාවට ආචාර කරනු ලබනවා. මේ තමයි නව පාප්වරයෙක් පත් කර ගැනීම සහ මියගිය පාප්වරයාට සම්බන්ධව දැනුම් දීම සිදු කරන සාම්ප්‍රදායික චාරිත්‍රය.